ජාවට ගියාට PayPal හදන්න එපා. ඔයා මොන රටේ විදිහට PayPal account එකක් හැදුවත් ටික දවසක් යනකොට ඔයාගේ PayPal account එක අනිවාර්යයෙන්ම ලිමිට් වෙනවා. දැන් ඔයා මේ දකින්නේ මගේ PayPal account එකක්. මම මේ PayPal account එක පාවිච්චි කරන්නේ දැන් අවුරුදු 10ක ඉඳලා. ඔයාට පේනවා ඇති මම මේ PayPal account එකෙන් transactions 10 ගණක් කරලා ඇති. වෙන කෙනෙක් නම් මේ විදිහට transactions කරොත් අනිවාර්යෙන් එයාගේ account එක ලිමිට් වෙනවා. ඔන්න ඔයාටත් PayPal account එකක් තිබ්බත් නැතත් මේක නම් ඔයා දැනගන්න ඕනිම රහසක්. අද මම ඔයාට කියලා දෙනවා ජීවිත කාලෙටම ඇතිවෙන්න PayPal account එකක් හදන හැටි. අන්න ඒක නිසා මේ වීඩියෝ එක තප්පරයක්වත් මිස් කරන්න නැතුව දිගටම බලන්න. PayPal account එකක් හදනකොට ඔයා දෙන රටයි ඇඩ්‍රස් එකයි තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. account එකක් හදන්න කලින් මේ දේ ඔයා හරියටම දැනගන්න ඕනි. අනිත් හැම කෙනෙක්ම ඔයාට කියලා දෙන්නේ Google Maps වලට ගිහිල්ලා මොකක් හරි කඩයක් තෝරලා ඒකේ ඇඩ්‍රස් එක ගන්න කියලා. මේ විදිහට කරොත් නම් සමහර විට ඔයාට හිරේ යන්න පවා සිද්ධ වෙයි. මේකට හේතුව තමයි මේ තැන් ව්‍යාපාර වගේ පෙන්නුවට මේවා නීති විරෝධී ජාවාරන් සිද්ධ වෙන තැන් වුණත් වෙන්න පුළුවන්. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒකට ජාත්‍යන්තර විමර්ශනයක් ගියොත් මේ ඇඩ්‍රස් එක පාවිච්චි කරලා තියෙනවා කියලා ඕගොල්ලොන්වත් හොයාගන්න පුළුවන්. ඒ වගේම අපි ඉන්න තැන මේගොල්ලොන්ට IP ඇඩ්‍රස් එකෙන් ට්‍රේස් කරන්නත් පුළුවන්. අන්න ඒක නිසා හොයන්න බලන්නේ නැතුව කවදාවත්ම මේ වගේ ඇඩ්‍රස් එකක් පාවිච්චි කරන්න එපා. එහෙනම් කොහොමද අපි හරියටම ඇඩ්‍රස් එකක් තෝරගන්නේ? ඒකට අපිට කරන්න තියෙන්නේ ඇඩ්‍රස් එකක් තෝරගෙන අපි තෝරගන්න රටේ Freedom of Information වෙබ්සයිට් එකට ගිහිල්ලා රික්වෙස්ට් එකක් දාන්න ඕනි මේ ව්‍යාපාරය නීත්‍යානුකූල එකක්ද ඒ වගේම මෙතන මොනාම හරි අපරාධයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒත් මේක ටිකක් අමාරු වගේම මාස ගානක් යන්න පුළුවන් වැඩක් හින්දා අද මම මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා හැමෝටම එක ඇඩ්‍රස් එක ගානේ දෙනවා. අද මම ඔයාට දෙන ඇඩ්‍රස් එක හරියටම දාලා PayPal account එකක් හැදුවොත් මේ PayPal account එක ඔයාට ජීවිත කාලෙටම ඇති. විනාඩි 10ක් යන්න කලින් මම ඔයාට ඇඩ්‍රස් එකක් එවනවා. ඇඩ්‍රස් එකක් ගන්න ඔයාට කරන්න තියෙන්නේ channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහෙන් ඔයාටත් ඇඩ්‍රස් එකක් ඕනි කියලා comment එකක් දාන එක විතරයි. මෙහෙම කරාම විනාඩි 10ක් යන්න කලින් ඔයාටත් ඇඩ්‍රස් එකක් හම්බ වෙයි. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම අපි කරන්න ඕනි මොබයිල් ඩිවයිස් එක හරි කම්පියුටර් එකේ හරි Google search engine එකට එන එක. මෙතනින් search කරන්න PayPal Malaysia එහෙමත් නැත්නම් PayPal Philippines කියලා. මම අද හදන්නේ Philippines account එකක් හින්දා මම search කරනවා PayPal Philippines කියලා. දැන් මේ උඩින්ම එන search result එක open කරගමු. මෙතනින් sign up කියන බටන් එක උඩ press කරන්න. දැන් මෙතනින් business account කියන ටික් එක දාලා next බටන් එක press කරන්න. මෙතනට ඔයාගේ නම, දෙවනි නම, වාසගම දීලා ඊළඟට ඔයා කැමති email එකකුයි password එකකුයි දෙන්න. දැන් මෙතනට you read and agreed to user agreement කියන ටික් එක දාගන්න. දැන් let's go බටන් එක press කරන්න. මෙතනින් අපෙන් අහනවා අපි individual seller කෙනෙක්ද business එකක්ද කරන්න කියලා. අපි මෙතනට දාගමු individual seller කියන ටික් එක. මෙතනින් business name කියන තැනට අපි කැමති නමක් දීලා business type කියන එකට individual කියලා දෙන්න. date of birth කියන තැනට ඔයාගේ ඇත්තම උපන්දිනය දෙන්න. what's your nationality කියන තැනට Philippines කියලා දාමු. what's your phone number කියන තැනටත් ශ්‍රී ලංකා select කරලා ඔයාගේ ඇත්තම phone number එක දෙන්න. මෙතන address එකට මම ඔයාට එවපු address එක දාන්න ඕනේ. එහෙම නැතුව අවදානමක් අරන් ඔයා මේක කරන්න කැමති නම් Google Maps වලට ගිහිල්ලා Philippines කියලා search කරලා Philippines වල තියෙන මොකක්ම හරි කඩයක් තෝරගෙන ඒකේ address එක මෙතෙන්ට දාන්න. මේක හරියටම දාගෙන next button එක press කරන්න. දැන් මෙතනින් එනවා page එකක් tell us about your business කියලා. මෙතනින් එන what's your business registration number කියන තැනට මම description එකේ දීලා තියෙන registration number එක දාන්න. එහෙම නැත්නම් ඔයාටත් පුළුවන් Google එකට ගිහිල්ලා Philippines business address examples කියලා search කරලා බලන්න. what's your primary currency කියන තැනට Philippine pesos කියලා දෙමු. what do you sell or what service do you offer කියන තැනට ඔයා කැමති service එකක් දෙන්න පුළුවන්. do you have a business website කියන තැනට no tick
ටික එක දාමු. Use your residential address කියන තැනට මේ ටික එක දාගන්න. දැන් අපිට තියෙන්නේ මේ next button එක press කරන්න. මෙතනින් country එක Philippines කියලා තෝරලා submit button එක press කරමු. ඔන්න දැන් අපි සාර්ථකව PayPal account එක හදලා ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ අපේ email address එක verify කරගන්න එක. දැන් අපි අපේ email address එකට ගිහිල්ලා PayPal එකෙන් එවලා තියෙන email එක open කරලා confirm your email address කියන button එක press කරන්න ඕනේ. දැන් මෙතනින් ඔයාගේ PayPal account එක හදන්න දුන්න password එක අහනවා. අපි කලින් දුන්න password එක මෙතනට දීලා login button එක press කරමු. දැන් ගොඩක් කට්ටියට ප්‍රශ්න යන්නේ ඔයගොල්ලෝ online හොයන සල්ලි bank account එකට ගන්න විදිය ගැන. ඒ වැඩේ කරන හැටි ගැන බලන්න කලින් ඔයාටත් PayPal පාවිච්චි කරලා සල්ලි හොයලා ජීවිතේ වෙනස් කරගන්න හැටි ගැන දැනගන්න කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා කෝටිපති රහස කියන තැනින් join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. දැන් මම පෙන්නන්නම් කොහොමද කාඩ් එකක් ලින්ක් කරලා අපි හොයන සල්ලි බැංක් account එකට ගන්න කියලා. මුලින්ම අපිට කරන්න තියෙන්නේ අපේ බැංක් කාඩ් එක එහෙම නැත්නම් පියනිය කාඩ් එක PayPal එකට දාගන්න එක. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් commercial සම්පත් BOC වගේ බැංකු. මුලින්ම අපිට කරන්න තියෙන්නේ link card කියන තැන press කරන එක. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ මේ කාඩ් එක add කරන්න කලින් බැංක් account එකේ අඩුම රුපියල් 1000ක් තියෙන්න ඕනේ. මෙතනින් අපේ කාඩ් එකේ ඩීටේල්ස් ටික දීලා link card කියන බටන් එක press කරමු. ඔයා මොබයිල් බැංකින් කරන කෙනෙක් නම් දවස් 3ක් යන්න කලින් ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඔයාට මේ විදිහට කෝඩ් එකක් ආවේ නැත්නම් අපිට පුළුවන් බැංකුවට කෝල් කරලා මේ කෝඩ් එක ගන්න. ඔයා මේ කෝඩ් එක ගත්තට පස්සේ මෙතන තියෙන enter the code to confirm card කියන තැන press කරලා දැන් අපිට හම්බුණ අංක 4 කෝඩ් එක මෙතනට දාලා confirm කියන බටන් එක press කරන්න. ඔන්න ඔයා ඔයාගේ බැංක් කාඩ් එකක් දැන් සාර්ථකව ඇඩ් කරගත්තා. ඔයාට ජීවිතේ ගොඩ දාගන්න මගෙන් උදව්වක් ගන්න කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ උඩින්ම පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන සුරපුරේ කියන channel එක උඩ මේ විදියට press කරන එක. දැන් ඔයාට මේ පේන සුරපුරේ channel එකට subscribe කරලා ආයෙමත් මේ වීඩියෝ එකට ඇවිල්ලා මේ තියෙන ඉතුරු channel ටිකත් හරියටම subscribe කරන්න.